දුව කෝමේ පුතා තාම නිදද මන්ද මේ කොල්ල. අනේ මන්ද දුව මේ දඩබ්බරයව හරි මඟට ගන්න නම් අපිට ලොකු මෙහෙයුමක් කරන්න වෙයි වගේ. කුස්සියේ ලිප උඩ තිබුණ හට්ටිය බාන ගමන් විමල එහෙම කිව්වේ සාලේ මල් පෝච්චි ටිකට වතුර දාමින් හිටපු සනෝජ දෙස බලලයි. අම්මේ අද රෑට යාළුවෝ හම්බ වෙන්න යනවා කියලා ඊයේ රෑත් මට කිව්වා. මම කිව්වා අම්මගෙන් අහන්න කියලා. සනෝජා hina වෙවි කිව්වේ කපටි බැල්මකින්. ආහා ඒක තමා මේ උදේ පාන්දර මට අයිස්ක්‍රීම් ගෙනත් දීලා මාව නම්ම ගන්න හැදුවේ. දුව ඔයා කලබල වෙන්න එපා. අද රෑට එයාව ගෙදර නතර කරගන්න ප්ලෑන් එකක් මං ගාව තියෙනවා. හැබැයි ඉතින් ඔයා පොඩ්ඩක් මගේ පැත්තට ඉන්න ඕනේ හොඳේ. විමල සනෝජාගේ ළඟට ඇවිත් ඇගේ කරට අතක් දාගත්තා. ඇත්තටම ඒ නැන්දම්මයි ලේලි වගේ නෙවෙයි. හරියටම එකම ගෙදර හිටපු ආදරණීය අම්මෙකුයි දුවෙකුයි වගේ. දූ එයා දඩබ්බර වුණාට හිත හොඳයි. ඒ වුණාට ඔය රස්තියාදුව නතර කරන්න එපයි. අපි අද දවාලට පුතාට පොඩි පුදුම කිරීමක් කරමු. අර අලුත් අවුරුද්දට ගත්ත සාරිය ඇඳලා ඔයා ලස්සනට ඉන්න. මම පුතාට කියනවා අද ඔයාව චිත්‍රපටයක් බලන්න එක්කන් යන්න කියලා. බෑ කිව්වොත් මම මගේ පරණ ලෙඩේ ගැන කියලා පොඩ්ඩක් රඟපානවා. අයියෝ අම්මේ ඒක පව් නැද්ද? සනෝජා හිනාව පාලනය කරගෙන හැවා. මොන පව්ද දූ? මගේ පුතාව හොඳ මිනිස්සෙක් කරන්නනේ මම මේ හැමදේම කරන්නේ. ඔය අනවශ්‍ය ගමන් බිමන් අතර වෙලා ඔයාලා දෙන්න සතුටින් ඉන්නවා දකින එකයි මගේ හීනය. ඔන්න පුතා පඩිපෙළ බහින සද්ද ඇහෙනවා. මම දැන් ටිකක් අසනීපින් වගේ ඉන්නවා. ඔයා වැඩේ පටන් ගන්න. විමලා හනිකට සෝෆා එකකින් වාඩි වෙලා ඔළුව අල්ලගත්තා. සනෝජා කලබුණා වගේ අම්මා ළඟට දුවලා ගියා. අම්මේ අනේ මොකද උනේ? කසුන් අයියේ ඉක්මනට එන්නකෝ. අම්මට අමාරුයි වගේ. උඩ තට්ටුවේ ඉඳන් කම්මැලි විදිහට ඇහැරගෙන ආපු කසුන් සනෝජාගේ කෑ ගැහිල්ලට කලබල වෙලා පඩිපෙළවල් දෙක තුන එකවර පනිමින් සාලයට දුවලා ආවා. මොකද උනේ? අම්මේ ඇයි මේ? කසුන් දුවගෙන එද්දී විමල සනෝජාගේ අත මිරිකුවා. ඒක දැන් අපි ප්ලෑන් එක පටන් ගත්තා කියන සංඥාවක්. කසුන් දුවගෙන ඇවිත් අම්මා ළඟ දැන ගැහුවේ කලබලෙන්. විමලා ඇස් ටික පියාගෙන ඔළුවේ අත ගහගෙන අනේ මට ටිකක් කරකැවිල්ල වගේ පුතේ. අම්මේ ප්‍රෙෂර් වැඩි වුණාවද? මම ડોක්ටර් කෙනෙක්ට කතා කරන්නද? කසුන් අම්මගේ අත් දෙක අල්ලගෙන ඇහුවේ ලොකු බයකින්. සනෝජා ළඟ තිබුණු වතුර වීදුරුව අරන් අම්මා ළඟින් වාඩි වුණා. අනේ අයියේ අම්මා උදේ ඉඳන්ම හරිම අමාරුවෙන් හිටියේ. මම කිව්වා ටිකක් නිදා ගන්න කියලා. කොහෙද? ඒත් ඇහුවේ නෑනේ. බලන්නකෝ ඉතින් දැන්. විමල හෙමින් ඇස්සරලා කසුන් දිහා බැලුවා. මට බෙහෙත් ඕනේ නෑ පුතේ. මගේ හිතට ලොකු අසතුටක් තියෙනවා. ඒකයි මට මේ අමාරුව. උඹලා දෙන්න විවාහ වෙලා තාම මේ කෙල්ලව කොහේවත් එක්ක ගිහින් නැහනේ. මට මේ අහිංසක කෙල්ල ගැන දුකයි. මට මැරෙන්න කලින් ඔයාලා සතුටින් ඉන්නවා බලන්න ඕනේ. කසුන් ඔළුව කහගත්තා. ඉතින් අම්මේ මම පස්සේ දවසක එක්කන් යන්නම්කෝ. අද මගේ යාළුවෙක්ගේ නැහැ. යාළුව නෙවෙයි වැදගත්. පවුල. අද දවල්ට මේ දුව ලස්සනට සාරියක් අඳවලා හොඳ ෆිල්ම් එකක් බලන්න එක්කන් යන්න ඕනේ. ඒක මගේ අන්තිම කැමැත්ත වගේ කියලා හිතලා කරපන් මගේ පුතේ. මට එතකොට බෙහෙත් ඕනේ නෑ. නිකම්ම සනීප වෙයි. සනෝජා බිම බලාගෙන හිනාව හංගන්න try කරනවා. කසුන් අසරණ වෙලා සනෝජා දිහා බැලුවා. සනෝජා හරිම අහිංසක පෙනුමක් මවාගෙන කසුන් දිහා බැලුවේ හරියට අම්මා වෙනුවෙන් යමු නේද කියනවා වගේ. හරි අම්මා කලබල වෙන්න එපා. මම සනෝජාව එක්කන් යන්න.
අම්මා දැන් ඔය ඔළුව අල්ලන එක නතර කරන්නකෝ. කසුන් අන්තිමේදී යටත් වුණා. විමල හිමින් නැගිටලා සෝෆා එකකින් ඇලවුණා. එහෙනම් දූ ගිහින් ලෑස්ති වෙන්න අර ලස්සන සාරිය අඳින්න. පුතේ ඔයා ලෑස්තිලා සාලෙට එන්න. සනෝජ ලස්සනද කියලා මට කියන්න ඕනේ. කසුන් කාමරේට ගිය ගමන් විමල සනෝජ දිහා බලලා ඇහැක් ගැහුවා. සොට් එක වැදුනද දැන් ඉතින් ඔයාගේ වාරි. අද රෑ පාටියට යන්න බැරි වෙන්නම එයාගේ හිත ඇද ගන්න ඕනේ. සනෝජා ලස්සනට ලෑස්ති වෙලා සාලෙට එද්දී කසුන් ඇඳගෙන හිටපු ටී-ෂර්ට් එකත් හදාගෙන පුදුමින් වගේ බලාගෙන හිටියා. කවදාවත් නැතුව සනෝජාද හරිම ලස්සනයි. යමුද? කසුන් ඇහුව ටිකක් වෙනස් වුණ හඬකින්. යමු. හැබැයි අම්මේ මට බයයි අර යාළුවෝ අයියව ආයෙත් රැට එක්කන් යයිද කියලා. සනෝජා ආදරෙන් කසුන්ගේ අතේ එල්ලුණා. එහෙම යන්න මම ඉඩ දෙන්නේ නැහැ දූ. මගේ පුතා හොඳ මනුස්සයානේ නේද පුතේ? විමලා hina වෙවි ඇහුවා. කසුන් සනෝජාගේ අතින් අල්ලගත්තා. අද නම් මම කොහෙවත් යන්නේ නැහැ අම්මේ. සනෝජක්කම ඉන්නවා. සිනමා ශාලාවේ ඇතුළේ තිබුණු අඳුරේ කසුන් හිටියේ ටිකක් නිශ්ශබ්දව. සනෝජා හොරහින් බැලුවා කසුන් දිහා. එයා ඉන්නේ කල්පනාවක වගේ. අයියේ අම්මා ගැනද තාම හිතන්නේ? සනෝජා හෙමින් ඇහුවා. කසුන් සනෝජ දිහා බැලුවේ හරි ගැඹුරු බැල්මකින්. නැහැ සනෝජ, මම හිතුවේ අම්මා ගැන නෙවෙයි, ඔයා ගැන. ඇත්තටම මම මේ තරම් කාලයක් ඔයාව මගහැරියයි කියලා මටම හිතා ගන්න බෑ. අම්මා අසනීප වුණාමයි මට තේරුනේ. මම මගේ ලෝකේ අතරමං වෙලා ඔයාවයි අම්මවයි අමතක කරලා කියලා. සනෝජාගේ හිතට ලොකු සතුටක් දැනුණා. අම්මයි දුවයි වගේ එකතු වෙලා දාපු ප්ලෑන් එක මෙච්චර ඉක්මනට වැඩ කරයි කියලා එයා හිතුවේ නැහැ. අයියේ මට අම්මව දාලා යන්න බෑ කවදාවත්. අම්මා මට සැලකුවේ ලේලියෙක්ට වගේ නෙවෙයි. එයාගෙන් වඩින්න උපන් දුවෙක්ට වගේ. මම දන්නවා සනෝජා අම්මා උදේ රඟපෑවා කියලා මම දන්නවා. සනෝජා එකපාරටම ගැස්සුණා. මොකක්? අයියා එක දැනගෙන හිටියද? කසුන් පොඩි හිනාවක් දැම්මා. අම්මා ඔළුව අල්ලගත්තේ වම් අතින්. හැමදාම අම්මට ඔළුව කැක්කුම එද්දි අල්ලන්නේ දකුණු පැත්ත. අනික ඔයාගේ මූණේ තිබුණේ කපටි හිනාව මම දැක්කා. හැබැයි මම නොදන්නා වගේ හිටියේ මටත් ඕන වුණා ඔයාලා දෙන්න මාව හදන්න දරන උත්සාහයට ගරු කරන්න. සනෝජා අඳුන් කුඳුන් වෙලා කසුන් දිහා බලාගෙන හිටියා. ඒ කියන්නේ දැන් ඔයා මොකද කරන්නේ? රැට අර පාටියට යනව නේද? සනෝජා ඇහුවේ ටිකක් බයෙන්. පාටියට මම යනවා. කසුන් එහෙම කියද්දී සනෝජාගේ මූණ මැලුණා. හැබැයි තනියම නෙමෙයි. මගේ ලස්සන බිරිඳවත් එක්කගෙන. මම මගේ යාළුවන්ට පෙන්වන්න ඕනේ මට ඉන්නේ ලෝකේ ඉන්න ලස්සනම සහ හොඳම බිරිඳ කියලා. අම්මටත් කියමු ලෑස්ති වෙන්න කියලා. අපි අද රාට එළියෙන් කමු. සිනමා ශාලාවෙන් එළියට එද්දී සනෝජාට දැනුනේ මුළු ලෝකෙම දිනවා වගේ හැඟීමක්. ගෙදර ආපු ගමන් සනෝජ දුවගෙන ගිහින් කුස්සියේ හිටපු විමලාගේ කරේ එල්ලුණා. අම්මේ වැඩේ හරි. අපේ මැච් එක සුපිරියටම දිනුම්. විමලා hina වෙලා සනෝජාව බදාගත්තා. මම කිව්වේද ආදරයට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ කියලා. හැබැයි දූ කසුන්දාම දන්නේ නැහැ නේද? මම අද රැට දෙන්න හිටපු සර්ප්‍රයිස් එක ගැන. ඒ මොකක්ද අම්මේ? සනෝජා පුදුමෙන් ඇහුවා. මම කසුන්ගේ යාළුවෝ ඔක්කොටම කතා කරලා අද රැට අපේ ගෙදර එන්න කිව්වා. අපි ගෙදරම පාටියක් ගමු. එතකොට මගේ පුතාට එළියට යන්න වෙන්නේත් නැහැ. යාළුවෝ ඉස්සරහා ඔයාගේ අගෙත් වැඩි වෙනවා. සනෝජා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. මේ නැන්දම්මගේ මොලේ නම් සුපිරිම තමයි. හවස්සරුව ගෙවිලා යද්දි ගෙදර මුළුමනින්ම කාර්යබහුල වුණා. විමලා අම්මා කුස්සියේ ඉඳන් නියෝග දෙනවා. සනෝජා හරිම උනන්දුවෙන් කෑම මේසය ලෑස්ති කරනවා. හරියට අම්මයි දුවයි මකුල් ගෙදරකට ලෑස්ති වෙනවා වගේ. "දූ අර මස් කරියට තව පොඩ්ඩක් ගම්මිරිස් දාන්න. කසුන්ගේ යාළුවෝ සැරට ගන්න කැමති." මෝ දන්නේම නැතුව ඇති. අද මේ හැමෝටම එන්න කිව්වා කියලා. විමලා කපටි හිනාවක් දාගෙන කිව්වා. කසුන් කාමරයට වෙලා ලෑස්ති වෙනවා.
සනෝජා කාමරයට එබුණේ පුංචි බයකින්. අයියේ අද රෑට ඔයාට ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. සර්ප්‍රයිස්? මොකද්ද ඒ? කසුන් සුවඳ විලවුන් ටිකක් ගාගන්න ගමන් ඇහුවා. හරියටම ඒ වෙලාවෙ ගේට්ටුව ළඟ වාහන දෙක තුනක් නතර කරන සද්දය ඇහුණා. කසුන් ජනේලෙන් එබිලා බැලලා ඇස් දෙක ලොකු කරගත්තා. මොකද්ද මේ? මුන් මොකද මෙහෙ කරන්නේ? අද ක්ලබ් එකේ පාටියක් තිබුණානේ. පහලට ගිහින් බලන්නකෝ. සනෝජා hina වෙලා කසන්ගේ අතින් අල්ලගත්තා. කසන් සාලේට බහිද්දි එයාගේ යාළුවෝ 7-8 දෙනෙක්ම සාලේ පුටුවල වාඩි වෙලා විමලා අම්මා එක්ක හරියට කතාව. කසන් දැකලා එක යාළුවෙක් හයියෙන් hina වුණා. අඩෝ කසුන්, උඹේ අම්මා මාරයි බං. අපිට කතා කරලා කිව්වා අද පාටි දාන්න ක්ලබ් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ගෙදරට එන්න කියලා. අම්මා අපිට කිව්වේ උඹ අසනීපෙන් කියලා. ඒත් මෙන්න මෝ රජෙක් වගේ ලෑස්ති වෙලා. කසුන් පුදුම වෙලා අම්මා දිහා බැලුවා. විමලා හැමෙන් සනෝජාට ඇහක් ගහලා කසුන් ළඟට ආවා. පුතේ, උඹේ යාළුවෙක් එළියට ගියාම මටයි දුවටයි තනියමනේ. ඉතින් මම හිතුවා යාළුවෝ ටික මෙහෙට ගෙන්න ගත්තොත් මගේ පුතා මගේ ඉස්සරහාම ඉඳී කියලා. එදා රෑ මුළු ගේම hina හඬින් පිරලා ගියා. කසන්ගේ දඩබ්බර යාළුව පවා විමලාගේ රසවත් කෑමයි සනෝජාගේ ආගන්තුක සත්කාරයි දැකලා පුදුම වුණා. සිරාවටම මචං උඹ වාසනාවන්තයි. මෙහෙම අම්මෙකුයි මෙහෙම වයිෆ් කෙනෙකුයි ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. කසන්ගේ හොඳම යාළුවා කිව්වේ හදවතින්මයි. කසුන් දකිනවා සනෝජා අම්මා එක්ක කුස්සියේ වැඩ කරන අතරේ දෙන්න මොනවා හරි කතා වෙලා හයියෙන් hina වෙනවා. එයාට තේරුණා තමන්ගේ දඩබ්බරකම් වලට වඩා මේ පවුලේ ආදරේ කොච්චර වටිනවද කියලා. හැබැයි පාටි ඉවර වෙලා යාළුවෝ යන්න ගියාම සනෝජාට සාලේ තිබිලා අමුතු දෙයක් හම්බ වුණා. ඒක කසුන්ගේ යාළුවෙක් අතින් වැටුණු පොඩි ලියුම් කෑල්ලක්. ඒක කියවපු සනෝජාගේ මූණ එක පාරටම සුදු මැලි වුණා. අම්මේ මේ බලන්නකෝ. සනෝජා වෙවුලන හඬින් විමලට කතා කළා. විමලා අම්මා කලබලෙන් කුස්සියේ ඉඳන් සාලෙට දුවගෙන ආවා. සනෝජාගේ අතේ තිබුණේ පොඩි කොළ කෑල්ල අරන් කියවද්දි විමලාගේ ඇස් දෙකත් නළලට ගියා. ඒක ලියුමක් නෙවෙයි. ඒක විදේශ රැකියා නියෝජිත ආයතනයක රිසිට් පතක්. කසුන් ලොකු මුදලක් එවලා ලබන සතියේ රට යන්න හැමදේම ලෑස්ති කරලා. පුතේ, විමලාගේ කටහඬ වෙවුලුවා. කසුන් සාලෙට ආවේ මේසෙ අස් කරන්න උදව් වෙන්න හිතාගෙන. අම්මගේ මූණයි සනෝජගේ කඳුළු පිරුණු ඇස් දෙකයි දැකපු ගමන් එයාට වැඩේ තේරුණා. එයා හිමින් සාලේ පුටුවෙන් වාඩි වුණා. ඇයි පුතේ මේ අම්මගෙනුත් හංගලා මේ අහිංසකීටත් නොකිය ඔයා මොකද්ද මේ කරන්න හැදුවේ? විමලා අම්මා කසුන්ගේ ළඟින් වාඩි වෙලා ආදරෙන් යාගේ ඔළුව අත කෑවා. අම්මේ, මම දඩබ්බරෙක් වගේ හිටියට මම දන්න අපේ ගෙදර තියෙන ප්‍රශ්න. අම්මා මේ හැමතේම කරන්නේ ණය වෙලා කියලා මම දන්නවා. මට ඕනෝනේ කාටවත් කරදරයක් නොවි මේ හැම ණයකින්ම අපිව බේර ගන්න. මම රට ගිහින් සල්ලි හොයලා කසුන්ගේ කටහඬ හිර වුණා. සනෝජා කසුන් ළඟ දන ගැහුවා. අයියේ, සල්ලි වලට වඩා අපිට ඔයා වටිනවා. අපි මේ මැච් එක ගැහුවේ ආව ගෙදර නදව ගන්න මිසක් ආව රට යමන නෙවෙයි. ආ නැතුව මමයි අම්මයි කොහොමද මේ ගෙදර ඉන්නේ? විමලා අම්මා සනෝජාවත් කසුන්වත් දෙපැත්තෙන් බදාගත්තා. බලපන් පුතේ, උඹ හිතුවේ උඹ තනි වෙලා කියලා. ඒත් බලපන් මේ කෙල්ලොඹට තියෙන ආදරේ. අපිට වේලක් කර වේලක් කාලා හරි මේ රටේ ඉන්න පුළුවන් පුතේ. හැබැයි අපි හැමෝම එකට ඉන්නවා නම් විතරයි. කසුන්ගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. එයා කවදාවත් හිතුවේ නැහැ තමන්ගේ අම්මයි බිරිඳයි මෙච්චර ශක්තිමත් කියලා. අම්මේ, සනෝජා, මට සමාව වෙන්න. මම හිතුවේ මගේ ප්‍රශ්න මම තනියම විසඳ ගන්න ඕනි කියලා. මම යන්නේ නැහැ. මම මෙහි මොනවා හරි කරලා ඔයාලව බලා ගන්නවා.
විමලා අම්මා hina වෙලා කඳුල පිහදගත්තා. අන්න මගේ රත්තරන් පුතා. දැන් ඉතින් ඔය රට යන රිසිට් එක අරන් ගිහින් ඒ සල්ලි ආපහු ඉල්ල ගන්න බලන්න. ඒ සල්ලි වලින් අපි පුංචියටත් බිස්නස් එකක් කරන්න පටන් ගමු. මමයි දුවයි ඉන්නවනේ ඔයාට උදව්වට. ඒතරේ ඒ පුංචි පවුලට දැනුනේ පුදුම සැහැල්ලුවක්. නැන්දම්මයි ලේලි එකතු වෙලා දඩබ්බර පුතව මනුස්සෙක් කරලා විතරක් නෙමෙයි පවුලේ අනාගතයක් බේරගත්තා. පහවදා උදේ කසුන් ඇහැරුනේ වෙනදා වගේ කම්මැලිකමකින් නෙවෙයි. කුස්සියේ ඇහින විමලාගේ සහ සනෝජාගේ hina සද්දෙත් එක්ක අලුත් බලාපොරොත්තුවකින්. "දූ අද උදේට පුතාට කැමති කිරිබතුයි කට්ට සම්බෝලි හදමු නේද?" විමලා අහනවා ඇහුණා. "අනිවාර්යෙන්ම අම්මේ. අද ඉඳන් අපේ ගෙදර හැමදාම සතුට විතරයි." සනෝජා කිව්වේ ආදරෙන්. නපුරු දඩබ්බර පුතා දැන් ආදරණීය සැමියෙක් සහ කේකරු පුතෙක් වෙලා. ඒක තමයි ආදරයේ තියෙන බලය. කිරිබත් කෑවෝ විතරයි විමලම්ම කෝප්ප ටික හොදන්න කුස්සියට ගියේ හිතේ ලොකු සැනසුමක් තියාගෙන. සනෝජා කෑම මේසෙ පියදාද්දී කසුන් හිටියේ එළියට යන්න ලෑස්ති වෙන ගමන්. "දූ මට මතකුණානේ කියන්න." විමලා කුස්සේ ඉඳන් සාලෙට ආවේ අමුතු හිනාවකුත් මොනේ තියාගෙන. "ඇයි අම්මේ?" සනෝජා හැවේ සැකෙන් වගේ. "දැන් ඉතින් ඔයාලගේ ප්‍රශ්නත් ඉවරයිනේ. පුතා රට යන්නෙත් නැහැ. ඉතින් මම මේ කල්පනා කළේ මේ පාළු ගෙදරට දැන්වත් පුංචි කිරිසොඳක් ආවොත් නරකද කියලා. මටත් දැන් වයසයිනේ දූ. මටත් ආසයි මගේ මොනුවරෙක්ව වඩා ගන්න." විමලාගේ කතාවට සනෝජාගේ මූණ එකපාරටම රතු වුණා. එයා බිම බලාගෙන සාලේ රෙදි කෑල්ලෙන් මේසෙ තවත් අතින් පිහදාන්න ගත්තා. කසුන් සාලෙට ආවේ ඒ වෙලාවෙමයි. අම්මා ඉතින් පටන් ගත්තා නේද ආයෙත්. කසුන් hina වෙවි සනෝජා දිහා බැලුවා. "මොනවා පටන් ගන්නද පුතේ? මම මේ ඇත්තනේ කියන්නේ. උඹලගේ ඔය ආදරේ දැන් ඉතින් මැච් එකක් ගැහුවාගේ හරියටම පාවිච්චි කරන්න ඕන වෙලාව මේකයි. නැත්නම් මං කියන්නේ දූ." විමල සනෝජාට හැක් ගහලා ඉඟි කළා. සනෝජා කිසිම දෙයක් නොකිය කුස්සියට දුවන්න හැදුවත් කසුන් එකපාරටම සනෝජාගේ අතින් අල්ලලා නතර කළා. විමලා හැමින් සේරුව එතනින් මාරුනේ. "මම ගිහින් පොඩ්ඩක් වත්ත පහල බලලා එන්නම්" කියලා හයියෙන් කෑ ගහන ගමන් සාලේ දැන් ඉතිරි වෙලා ඉන්නේ දෙන්න විතරයි. කසුන් සනෝජාව යාගේ ළඟට ඇදලා ගත්තා. "අම්මා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද සනෝජා?" "අනේ අයියේ අම්මා ඉතින් හැමෝම ඉස්සර ඕවා කියනවනේ." සනෝජා ලැජ්ජාවෙන් කසුන්ගේ පපුවට ඔළුව තියාගත්තා. "අම්මා කිව්වේ රස්ය අඩු ගහපු මාව මිනිස්සෙක් කළේ ඔයා කියලා. ඉතින් ඒ මිනිස්සයාට ඕනේ දැන් එයාගේම පුංචි පැටියෙක්ව බලා ගන්න. අම්මා වත්ත පහලට ගියේ අපිට නිදහස දෙන්න වෙන්නේ නැති." කසුන් සනෝජාගේ නළලට ආදරණීය හාදුවක් දුන්නා. සනෝජා හැමෙන් කසුන්ගේ මූණ දිහා බැලුවා. කසුන්ගේ ඇස්වල තිබුණේ වෙනදා දකින්න දඩබ්බරකම නම් නෙවෙයි. හරිම ආදරණීය බැල්මක්. "අම්මට ඕනේ අපි සතුටින් ඉන්නවා බලන්න විතරයි අයියේ. මම දන්නේ නැහැ මම හොඳ අම්මා කෙනෙක් වෙයිද කියලා." "මගේ අම්මා වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්න ඔයාටත් පුළුවන් සනෝජා. මොකද ඔයාලා දෙන්නම එකම ජාතිය දෙන්නෙක්නේ." කසුන් එහෙම කියද්දී දෙන්නටම hina ගියා. දෙන්නයි ලස්සන හීනක අතරමං වෙලා ඉද්දී සාලේ ජනේලෙන් විමලම්ම එබිලා බැලුවා. "ඔහම තමයි ඉන්න ඕනේ. මගේ මැච් එක මම සුපිරියටම ගැහුවා." විමලා තනියම මොමන ගත්තේ ලොකු සතුටකින්. නැන්දම්මයි ලේලි එකතු වෙලා ගහපු මේ ආදරණීය සටන දැන් අලුත් ජීවිතයක බලාපොරොත්තුවක් කරා පියනගමින් තිබුණා. සනෝජා ලැජ්ජාවෙන් නැඹෙරමින් කසුන්ගේ ටී-ෂර්ට් එකේ බොත්තමක් කැරකෙව්වා. "අයියටත් ඉතින් ඕනේ අම්මගේ පැත්ත ගන්නමයි. මාව තනි වෙනවා මෙතන. තනි වෙන්න දෙන්නේ නැහැ මේනික." කසුන් සනෝජාව තවත් තමන්ට ලං කරගත්තේ එයා දිනවට අතක් යවන ගමන්. "ඇත්තටම මම මේ දවස් දෙකේම හිටියේ
ඔයාට මේක කියන්න. ඒත් අර රස්තියාදුකාර යාළුවෝ නිසා මට ඒකට වෙලාවක් තිබුණේ නැහැ. ඒ අතින් අම්මා මටත් වඩා වේගවත්. සනෝජා හැමින් ඉස්සිලා කසුන්ගේ ඇස් දෙක දිහා බැලුවා. මොකද්ද කියන්න හිටියේ? මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරය කරන ගෑනු දෙන්න ඔයාලා. අම්මා මාව හැදුවා. ඔයා මාව රැකගත්තා. දැන් මට ඕනේ ආදරේ පිරිච්ච අපේ පුංචි ලෝකයක්. ඔයා දන්නවද? අම්මා මට කිව්වා මොනුබරෙක් ලැබුණොත් එයාට තියන්න ඕන නම පවා දැනටමත් හිතලා ඉවරයිලු. කසුන් hina වෙවි කිව්වේ සනෝජාගේ කම්මුල හැමින් මිරිකන ගමන්. අම්මගේ ප්ලෑන්. සනෝජාට hina ගියා. ඉතින් මොකද්ද නම? ඒක රහසක්ලු. නම දැනගන්න නම් මොනුබරෙක් ගේන්න ඕනේ කියලා අම්මා කොන්දේසියක් දැම්මා. කසුන් පහත් වෙලා සනෝජාගේ කනට කොඳුරුවා. දැන් ඉතින් අපේ කොන්දේසි ඉටු කරමුද? සනෝජාගේ හදවතේ ගැස්ම වැඩි වුණා. කසුන්ගේ උණුසුම ඇයට දැනුනේ හරිම ආරක්ෂිත හැඟීමක් එක්ක. අයියේ අම්මා එයි දැන්. සනෝජා මෙමනුවේ අඩවන්න ඕන දැසින්. අම්මා ඉන්නේ නැහැ. මම දැක්ක අම්මා වත්ත පහල බංකුවේ වාඩි වෙලා බුලත් පිට හපහප ඉන්නවා. අද මුළු දවසම අප විතරයි. කසුන් සනෝජාගේ මූණ දෙයතින් අල්ලලා ඇගේ නලලක් පස්සේ දෙනතත් ආදරයෙන් සිපගත්තා. සනෝජාට දැනුනේ මුළු ලෝකෙම නතර වෙලා වගේ. දඩබ්බර මුරන්නු කසුන් වෙනුවට දැන් ඉන්නේ තමන්ගේ සෙවණැල්ල වගේ ඉන්න ආදරණීය සැමියෙක්. කුස්සිය පැත්තෙන් කිරිහට්ටියක සුවඳක් තාමත් එනවා. සනෝජාගේත් කසුන්ගේත් හදවත්වල අලුත් බලාපොරොත්තුවක සුවඳ ඊටත් වඩා ලස්සනට පිරලා තිබුණා. තඩබ්බර පුතා මිනිස්සෙක් කරන්න පටන් ගත්තේ සුපිරි මැච් එක දැන් ආදරණීය පෞල් ජීවිතයක සුන්දරම ඉනිමට ඇතුල් වෙලා. එළියේ හොළඟට අඹාතු හෙලවෙන සද්ද ඇස්සේ ගේ ඇතුලේ නිශ්ශබ්දතාවය ආදරයෙන් පිරලා ගියා. අම්මගේ හීනය සැබෑ වෙන දවස වැඩි ඈතක් නෙවෙයි කියලා දෙන්නටම දැනුණා. මාස කිහිපයක් ගෙවිලා ගියේ හීනයක් වගේ. අද මුළු ගේම වෙන්නට වඩා පිළිවෙලයි සුවඳයි. විමල අම්මා උදේ ඉඳන්ම කුස්සියේ මොනවාරි හදනවා. හැබැයි වෙනදා වගේ නෙවෙයි, හරිම පරිස්සමෙන්. දූ ඔය පුටේ වාඩි වෙලා ඉන්නකෝ. දැන් වාට ඔය බර වැඩ හරියන්නේ නැහැ කියලා මම කී වතාවක් කිව්වද? විමල අම්මා කුස්සියේ ඉඳන් සාලෙට ආවේ පිරිච්ච ආදරයකින් සනෝජා දිහා බලමින්. සනෝජා hina වෙලා සෝෆා එකකින් වාඩි වුණා. ඇගේ මොහොනේ තිබුණේ අමුතුම දීප්තියක්. අනේ අම්මේ මට තනියම ඉන්නකොට කම්මැලි. අම්මා හැමදේම තනියම කරනවා මට බලාගෙන ඉන්න බෑ. ඒකට මොකද දූ මට තියෙන්නේ මේ සතුටනේ. මගේ පුතා අද වැඩට ගිහින් එද්දී ඔයාට ආසම දෙයක් ගේන්න කියලා මම කිව්වා. විමල සනෝජාගේ ඔළුව ආදරෙන් අත ගෑවා. ටික වෙලාවකින් කසුන් ගෙදර ආවේ බෑග් කිහිපයක්ම අරගෙන. වෙනදා තිබුණු දඩබ්බර පෙනුම දැන් සම්පූර්ණයෙන්ම මැකී ගිහින්. එයා කෙලින්ම ආවේ සනෝජා ළඟට. මේ බලන්නකෝ අම්මා කිව්වා ඔයාට අඹ කන්න ආසයි කියලා. මම අද මුළු ටවුන් එකේම කරක් ගහලා හොඳම අඹ ටිකක් හොයාගෙන ආවා. කසුන් බෑගය මේසෙන් තියලා සනෝජාගේ අතින් අල්ලගත්තා. දැන් කොහොමද මගේ මැනිකට? අමාරුවක් නැහැනේ. දැන් හොඳයි අයියේ. සනෝජා කසුන්ගේ ඇස් දෙහා බැලුවේ හරිම ආදරේ. අන්න මම කිව්වේ. විමල අම්මා hina වෙවි සාලේට ආවා. අද තමයි මගේ මැච් එකේ නියම ජයග්‍රහණය. මගේ පුතා දඩබ්බරෙක්ව හිටපු කාලේ මමයි මේ දූයි ප්ලෑන් ගහලා මූව හරි පාරට ගත්තා. බලපන් පුතේ දැන් අපේ ගෙදර තියෙන සතුට. කසුන් hina වෙලා අම්මවයි සනෝජවයි දෙන්නව තමන්ගේ ළඟට ලං කරගත්තා. ඔව් අම්මේ අර දෙන්න එකතු වෙලා මාව පරාජය කළා තමයි. හැබැයි ඒ පරාජය ඇතුලේ මම ලෝකෙම දිනුවා. මට දැන් තේරෙනවා පවුලක ආදරය කියන්නේ මොකක්ද කියලා. දැන් ඉතින් මොනපුරාවම මම අර හිතාගෙන ඉන්න නම දානවා. එතකම මම කාටවත් ඒක කියන්නේ නැහැ. විමල අම්මා තවමත් ඒ රහස රැක්කා. අම්මේ අම්මා වගේ නැන්ද අම්මා කෙනෙක් ලැබුණ එක මගේ වාසනාවක්. ඇත්තටම මට දැනෙන්නේ
අම්මා මගේම අම්මා වගේ. සනෝජා විමලාගේ අත්තක් සිපගත්තා. නැන්දම්මලා ලේලියෝ කියන්නේ එකට ඉන්න බැරි දෙන්නෙක් කියලා කවුද කියන්නේ දූ? ආදරේ තියෙනවා නම් එකිනෙකා තේරුම් ගන්නවා නම් අපි හැමෝම එකම අම්මයි දුවයි වගේ ඉන්න පුළුවන්. විමලා අම්මා හදවතින්ම කිව්වා. කාලේ හීනයක් වගේ ගෙවිලා ගිහින් අදේ සුවිශේෂී දවස උදා වුණා. මුළු ගෙදරම සුවඳ විලවුන් සුවඳයි පිරිසුදු බවයි පිරීලා. වෙනදා රස්තියාදුවේ ගිය කසුන් අද හරිම ඉවසිල්ලෙන් සාලේ එහාට මෙහාට ඇවිදිනවා. පුතේ ඔය බිම අතු ගෑවෙනකම් එහාට මෙහාට ඇවිදින්න නැතුව පොඩ්ඩක් වාඩි වෙයන්කෝ. දැන් ඒවි දූයි පැටියයි. විමලා අම්මා සාලේ තියෙන පුංචි තොටිල්ල ආයෙත් පාරක් හරිගස්සන ගමන් කිව්වා. හරියටම ඒ වෙලාවේ ගේට්ටුව ළඟ වාහනයක් නතර කරන සද්ද ඇහුණා. කසුන් එක පිම්මට දුවගෙන ගිහින් කාර් එකේ දොර ඇරියා. සනෝජා හරිම පරිස්සමට නිල් පාට රෙදි කෑල්ල කොටපු පුංචි සුදු පාට පැටියෙක් වඩාගෙන hina වෙවි කාර් එකෙන් බැස්සා. අම්මේ මෙන්න වාගේ මොනබුර ආවා. කසුන් සනෝජාවයි පැටියවයි පරිස්සමට ගෙට එක්කන් ආවා. විමලා අම්මා වෙවුලන දෑතින් ඒ පුංචි පැටියාව වඩාගත්තා. අම්මගේ ඇස් වලින් සතුට කල්නුළු කඩාගෙන වැටුණා. අනේ මගේ රත්තරන් පැටියා බලපන් දූ මෝ හරියටම කසුන් වගේමයි. ඒත් මට ඕනෝනේ මෝවනම් මේ තාත්තා වගේ දඩබ්බරයක් කරන්න නැතුව ලස්සනට හදන්න. දැන්වත් කියන්නකෝ අම්මේ අර රහස් නම. මොකද්ද මගේ පුතාට දාන නම? කසුන් සනෝජාගේ කරට අතක් දාගෙන අම්මා ළඟට ලං වුණා. විමලා අම්මා පැටියාගේ නළල සිපගෙන hina වුණා. මුගේ නම සනුජ. ඒ කියන්නේ සනෝජාගේ ස කෑල්ලයි කසුන්ගේ නූ කෑල්ලයි දෙකම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ හිතේ තිබුණේ මගේ දුව වගේම ගුණවත් මගේ පුතා වගේම හිත හොඳ කොල්ලෙක් කරන්න. සනෝජා කසුන්ගේ අත තදින් අල්ලා ගත්තා. අම්මේ ඇත්තටම එදා අම්මයි මමයි එකතු වෙලා මේ මැච් එක පටන් ගත්තේ නැත්තම් අද අපිට මේ වගේ සතුටක් ලැබෙන්නේ නැහැ. ඒක ඇත්තදු. නැන්දම්මයි ලේලී කියන්නේ යුද්ධ කරන දෙන්නෙක් නෙවෙයි. එකම පවුලක් දිනවන්න එකට මැච් ගහන්න සුපිරි ටීම් එකක් කියලා අද අපි ඔප්පු කළා. විමලා අම්මා ආඩම්බරෙන් කිව්වා. කසුන් සනෝජාවයි අම්මවයි පුංචි සනුජවයි තුරුළු කරගත්තා. ඔව් අම්මේ මේ ලෝකේ දඩබ්බරම් පුතෙක් වුණත් ඔයාලා වගේ ආදරණීය ගෑනු දෙන්නෙක් ඉන්න තැනක අනිවාර්යයෙන්ම හොඳ මනුස්සෙක් වෙනවා. හිරුරැස් සාලේට වැටිලා ඒ ලස්සනම පවුල ආලෝකමත් කළා. නපුරු දඩබ්බර පුතා මනුස්සෙක් කරලා පවුලම ආදරෙන් පුරවපු ඒ සුපිරි මැච් එක අන්තිමේදී සියලු දෙනාගේම සතුටු කඳුළු මැද ජයග්‍රහණයෙන් නිමාවට පත් වුණා. ඔන්න යාළුවනේ අදත් මගේ අලුත්ම කතාව කියවලා ඔයාලා රස වින්දා නම් ඔයාලගේ අදහසත් කියාගෙන යන්න හොඳේ.